ආයිබෝවන් හෙළපදින් අපේ channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ කිරිපත් සමග ලුණු මිරිසක් හදන හැටි. මෙතන තියෙනවා කිරිපත් සඳහා වන වුණා දේවල් හාල්, ලුණු, මිරිකාගත් පොල් කිරි. දැන් මේ ටික තමයි කිරිපත් සඳහා අවුවමනා වෙන්නේ. දැන් හාල් ටික පළමුවෙන්ම හොදා ගන්නවා. ඒ හාල් වල තව ඇල්ලතුරු දාලා හොඳට හාල් වල තියෙන අර නියුඩු ගතිය යන්න හොදලා ගන්නවා. මේ හාල් නැත්තම් අමුතු රසක් එනවනේ. ඉතින් හාල් ටික හොදා ගන්න ඕනේ. දෙසරයක් තුන් සැරයක් වගේ හොදා ගත්තම ප්‍රමාණවත් වෙනවා. මේ විදිහට හොඳට හාල් ටික අර හාල් වල තියෙන අර සුදු පාට ගතිය යනකම් හොදා ගන්න ඕනේ. මේ විදිහට හාල් ටික අපි දෙපාරක් තුන් පාරක් විතර වතුර දාලා හොඳට හොදා ගන්න ඕනේ. මේ ඊට පස්සේ හැලියක් ඉපේ තියලා අවශ්‍ය භාජනයක් දෙපිටන සාස් පානක් හරි ප්‍රෙෂර් කුකර් එක පාත කෑල්ල හරි එක උණක් කමන්නේ ප්‍රෙෂර් කුකර් එකකින් නෙවෙයි මම කියන්නේ සාමාන්‍ය විදිහට උයන විදිහටයි කියන්නේ. මේ ඊට පස්සේ මේකට වතුර හාල් වලට උඩින් කිලි පුරු කක් විතර වගේ තියෙන ලිපේ තියෙනවා. දැන් මේක බත් උයා ගන්නයි මේ යන්නේ. ඒ බත් වෙන ක්‍රමයේද මේක තියාගන්න ප්‍රෙෂර් කුකර් එක නෙමෙයි මේකේ අර රබර් බුෂ් එක දාලා නැහැ. ඉතින් ඊට පස්සේ මම ඒ බත් එක ඉදෙනකම් ලුණු මිරිසට අවශ්‍ය යාති හදන්නවා. මෙතන තියෙනවා ලුණු තියෙනවා, මිරිස් වේලි මිරිස් තියෙනවා, උඹලකඩ තියෙනවා. දැන් මිසල්ලාම කරන්නේ මේ මිරිස් ටික අඹර ගන්නයි මම මේ හදන්නේ. ග්‍රයින්ඩර් එක දාලා මිරිස් කරල් ටික වෙනම ඉස්සල්ලාම අඹර ගන්න ඕනේ. මේ විදිහට ග්‍රයින්ඩර් එක දාලා මිරිස් කරල් ටික අඹර ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මිරිස් ටික අඳලා ඉවරයි. සාමාන්‍ය පැත්තෙන් පවුඩර් වෙනකන් නෙමෙයි. සාමාන්‍ය කෑලි වලට කුළු වෙලා වෙන්නේ. ඒකට දැම්මම උඹලකඩ ටික. දැන් ලියාගත්ත උඹලකඩ ග්‍රෑම් 10ක් විතර ප්‍රමාණවත්. ඊට පස්සේ ඒකට මම දානවා ලුණු තේ හැඳි භාගයක් විතර. මේ ලුණු ප්‍රමාණය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. කටට රස බලලා අපිට ඒක හදා ගන්න පුළුවන්. දැන් ඕන ඇඹරලා තියෙන්නේ වේලි ගතියෙන් තියෙන්නේ දැනට මේ උඹලකඩ කුඩුයි මිරිසුයි ලුණුයි විතරයි. දැන් ඕම් බත් එක ඉදලා ඉවරයි. දැන් බත් එක තැම්බිලා ඉවරයි. දැන් මම මේකට ලෑස්ති මේ කිරිබත් වලට අවශ්‍ය මේ කිරි ටික දාන්න. දැන් මේ මිටිකගත්ත මිටි කිරි ටික කෝප්ප භාගයට චුට්ටක් අඩු වුණත් කමන්නේ. බත් එක ගොඩක් ඉදිලා නම් කිරි ප්‍රමාණය අඩු කරගන්න. වැඩි නම් ওই විදිහට කිරි ටික දාගත්තා. බත් එක ඉදලා මදි නම් තව කිරි ඩිංගක් එකතු කරගන්න. ඒක ඊට පස්සේ හොඳට මේක මේ විදිහට හැදි ගන්න. ගින්දර ටිකක් අඩු කරගන්න. මොකද නැත්තම් මේක අඩිය අල්ලනවා. මේ විදිහට ගින්දර පොඩ්ඩක් අඩු කරගන්න. මද ගින්දර තමයි මේකට ඉතාම වටිනාකම තියෙන්නේ, වැදගත් වෙන්නේ. මේ ඊළඟට දැන් කිරිබත හැදෙනකම් මම අර හදාගත්ත ලුණු මිරිස තව රසවත් කරන්න උවමනා දේවල් තමයි මේ තියෙන්නේ. මේ තක්කාලි ගෙඩිය මම පුංචිට කොටු වලට දැන් මේ විදිහට කපා ගන්නවා. මේ ආකාරයට පුංචි කොටු වලට කපා ගන්නවා. මේ නිවන තක්කාලි ගෙඩියක් මේකට ප්‍රමාණවත්. තව වැඩි දෙනෙක් ඉන්නවා නම් තවත් තක්කාලි ගෙඩියක් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට කපලා හදාගත්ත තක්කාලි වලට දැන් හදාගත්ත ලුණු පළවෙනි මිරිස් කුඩු ටිකයි උඹලකඩ ටිකටයි කපාගත්ත පුංචිට කපාගත්ත ලුණු ටිකයි තක්කාලි ටිකයි එකතු කරනවා. දැන් මම මේකට තවත් දෙයක් එකතු කරනවා. මොනවද? දෙහි කෑල්ලක් කපලා එකතු කරනවා. දෙහි කෑල්ල මම මේ මැදින් හරියට නෙවෙයි කපන්නේ පැත්තකට. මේක හරියම මේ සේරම ඇඹුල් ටික ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම කැපුවේ. දැන් මේ මෙන්න මේ විදිහට මේකට මේ ලුණු ඇඹුල් ටිකත් මිරිකා ගත්තා. බලන්නක දැන් හොඳට මේ අර ඇඟිලි තුඩු වලින් ආනන්ද මේකට ගොඩාක් මේකට නිරුණොත් එනුනොත් ලුණු මිරිස ලස්සනක් නැති වෙනවා, රසත් වෙනස් වෙනවා. ඒක නිසා මේ විදිහට ඇඟිලි තුඩු වලින් අනා ගන්න. දැන් ඕන ලුණු මිරිස හදලා ඉවරයි. දැන් බලන්න ලුණු ඇද්ද කියලා බලන්න. මේක රසවත් ලුණු මිරිසක්. බලන්නකෝ පැටි කාලා පිළිගත්තත් එක්ක හරිම රසයි. හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් ලුණු මිරිසක්. ඔයාලට හරිම දේසියෙන් හදාගන්න පුළුවන් ලුණු මිරිස. දැන් මම කිරිබත ඉවරයි, හදලා ඉවරයි.
දැන් කිරිබත කපා ගන්න යන්නේ දැන් ඉහල් කොළ දෙකක් මේ විදිහට අරගෙන හොඳට මේ විදිහට දැන් කිරිබතේ කැඳ හිඳිලා හොඳට දැන් ඉක්මනින් ඒ ටික ඉහල් කොළ එක තුනී කරගන්නයි මම ලෑස්තිය. හැන්දෙන් මේ විදිහට තුනී කරගන්න. ඊට පස්සේ කිහෙල් කොළයක් අරගෙන මේක අපි ලස්සන්ට මේක හතරස් කරගන්නවා මේ විදිහට. හතරස් කරගන්න ඕනේ කැට කපා ගන්නයි අපි මේ ලෑස්තිය. මේක හරි පහසුවෙන් හදාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ගාන්ට බත් එක ඉදිලා තියෙන්නේ කිරිබත දැන් හොඳට හරි ගිහිල්ලා මේ බලන්න පිංගක්වත් ඇලෙන්නේ එහෙම මුකුත් නැහැ. දැන් කිරිබත කපන්නයි ලෑස්ති. දැන් මම හරි හතරස් කරපු නිසා වටේ කොන් කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමුන්ට ඕනේ හැඩයකට දැන් මම නම් කපන්නේ හතරස් කොටු විදියට. ඔයාලට ඕන නම් අලුව හැඩයට කිරිබත් හැඩයටත් කපා ගන්න පුළුවන්. කිරිබත් අලුව හැඩයටත් කිරිබත් කපා ගන්න පුළුවන්. මේ විදිහට තීරු අහේ මට්ටමේ ප්‍රමාණයට කපා ගන්න කැට කපා ගන්න. දැන් මේ විදිහට මම පොඩි තීරුවක් ඉවත් කරනවා. මොකද ඒක තිබුණොත් අර අනික් කිරිබත් කැලි ලොකු වැඩි වෙන හින්දා දැන් ඊවට මේ විදිහට අනික් අතටත් මේ විදිහට වෙන් කර ගන්නවා. මේ විදිහට මේ බලන්නකො වෙන් කර ගන්න හැටි මේ විදිහට චුට්ටක් එහාට කරගන්න ඕන. නැත්නම් කිරිබත් එක නිමින්න පරක් වෙනකොට ගන්න අමාරුයි. කිරිබත් එක නිමිනකම් මේ කිරිබත් ගන්න හදන්න එපා. මොකද කිරිබත් එක ගත්තොත් අර කැටවල ලස්සන ගතිය නැති වෙනවා. ඒ පිහියෙන් මේ විදිහට පොඩ්ඩක් එහාට තව විනාඩි 5ක් යනකොට මේ කිරිබත් කෑලි හොඳට නිවෙනවා. දැන් මේ බලන්නකො මේ නිවිච්චයන් පස්සේ මම ඉවත් කරගත්ත කිරිබත් එක මේ දැන් ඉතාම ලස්සනයි. හරිම රසවත්. ඔයාලා මේට ඕනෑම උත්සවයකට ඒ වගේම උපන්දින සාදයකට දරුවන්ට උදේට කන්න උදේ කෑහාර වේලකට තියාගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. අපේ හෙළබගුම් channel එකට subscribe වෙන්න. කමෙන්ට් කරන්න. යාළුවෝ අතරේ share කරන්න.